ආයිබෝන් සාදරයෙන් පිළිගන්නවා TPM ගැන කතා කරන වීඩියෝ මාලාවේ තවත් වීඩියෝකට. මොකක්ද සේෆ්ටි කියලා කියන්නේ? අන්තරාදායක තුවාල සිද්ධ වෙන්න පුළුවන් හානිදායක හදිසි අනතුරු වලින් ආරක්ෂා වීම සඳහා ඇති කරන ගුණාත්මක භාවය තමයි අපි සේෆ්ටි කියලා කියන්නේ. අපි මතක තියාගන්න ඕන ආරක්ෂාව කියන දේ අවශ්‍ය වෙන්නේ අනතුරක් වුණාම නෙමෙයි. ආරක්ෂාව කියන දේ අවශ්‍ය වෙන්නේ හානියක් හෝ හානියේ අවදානමෙන් ඉවත් වෙන්න. අපි ආරක්ෂාකාරී වෙන්න ඕන ගෙදරදී වැඩපළේදී විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේදී හැම තැනකදීම හැම මොහොතකදීම. මොකද්ද වෘත්තිමය ආරක්ෂාවක් කියලා කියන්නේ? වෘත්තිමය ආරක්ෂාව සහ සෞඛ්‍ය කියලා කියන්නේ රැකියාවෙන් නිරත වෙලා ඉන්න පුද්ගලයන්ගේ ආරක්ෂාව. සෞඛ්‍ය සහ සුබ සාධනය සඳහා තියෙන විනය පද්ධතියක් කිව්වොත් නිවැරදි. මේ සේෆ්ටි සම්බන්ධව ඉන්සිඩන්ට් එකක්. එහෙම නැත්නම් සිද්ධියක් කියලා කියන්නේ පුද්ගලයෙක්ට දේපලකට හෝ පරිසරයකට හානියක් ගෙන දෙන ඕනෑම සිදුවීමකට. සේෆ්ටි වලදී අපි ඊළඟට කතා කරන දේ තමයි නියර් මිස් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ තේරෙන සිංහලෙන්ම කිව්වොත් නූලෙන් බේරනවා කියන්නේ. අන්න ඒ වගේ සිදුවීම් වලට. හැබැයි හැමදාම නූලෙන් බේරෙන්න බෑ. සමහර විට ඊළඟ හදිසි අනතුර වෙන්න පුළුවන් ඒ මගින්. නියර් මිස් එකක් කියලා කියන්නේ සැලසුම් නොකරපු සිදුවීමක්. හැබැයි ඒකෙන් සිද්ධ වෙන්නේ නෑ තුවාල වීමක් හෝ වෙනත් හානියක්. අනතුරක් වෙන්න පුළුවන් සම්භාවිතාවක් තියෙනවා. ඉතින් මේ වගේ නූලෙන් බේරන සිදුවීම් නොසලකා හැරීම ඊළඟ අනතුරට කරන අතවැනීමක්. ඒ අනතුර වැළඳ ගැනීමක්. 1931 දී කාර්මික අනතුරු වැළැක්වීමට විද්‍යාත්මක ප්‍රවේශයක් කියන පොතෙන් හර්බර්ට් W. හෙන්රිච් මහත්තයා ඉදිරිපත් කරනවා ඔහුගේ සිද්ධාන්තයක්. අනතුරු පිළිබඳව හෙන්රිච් සිද්ධාන්තය. හෙන්රිච්ගේ පිරමීඩය කියලා කියන්නේ මෙන්න මේකටම තමයි. ඔයාලට මේ රූප සටහනේ බලා ගන්න පුළුවන් හෙන්රිච් මහත්තයා ඉදිරිපත් කරපු ඒ පිරමීඩය. මේ තියරි එක ගලාගෙන යන්නේ අනුපාතමය රටාවකට. ඔයාලට බලා ගන්න පුළුවන් පිරමීඩයේ යටම තියෙනවා අනාරක්ෂිත ක්‍රියාකාරකම්, අනාරක්ෂිත හැසිරීම් සහ තත්ත්වයන්. ප්‍රතිශතයක් විදිහට මේව තමයි තුවාල සහ හානි සිද්ධ කරන්න ලොකුම හේතුවක් වෙන්නේ. මේ වගේ සිදුවීම් 3000කට නියර් මිස් 300ක් විතර තියෙනවා. ඒ කියන්නේ නූලෙන් බේරන අවස්ථා 300ක් විතර තියෙනවා. මේ නූලෙන් බේරන අවස්ථාවලින් සමහර ඒවා පිළිබඳව අවධානයක් යොමු වෙනවා. ඒ පොඩි ප්‍රතිශතයට විතරයි විමර්ශනයක් කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නේ. නියර් මිස් 300ක් සිදු වෙද්දී සුළු තුවාල ඇති කරන සිදුවීම් 29ක් සිද්ධ වෙනවා. මේ සුළු තුවාල ඇති කරන අනතුරු 29 සිද්ධ වෙද්දී එක් බරපතල තුවාල සිද්ධ වෙන අනතුරක්. එහෙමත් නැත්නම් හානි සිද්ධ කරන්න පුළුවන් අනතුරක් හෝ මරණයක් ඇති වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඒක මරණීය මට්ටමේ අනතුරක් වෙනවා. මේ කියපු පිරමීඩයේ උඩම ලෙවල් 2 එහෙම නැත්නම් සුළු තුවාල හෝ මරණීය අනතුරු වලදී විතරයි බොහෝ වෙලාවට විමර්ශන සිද්ධ කරලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නෙ. හදිසි අනතුරු නිසා අපිට පිරිවැයක් දරන්න සිද්ධ වෙනවා. මේවා ප්‍රධාන වර්ග දෙකයි. ඍජු වියදම් සහ වක්‍ර වියදම් කියලා. ඍජු වියදම් වලට අයත් වෙන්නේ වෛද්‍ය වියදම්, සේවකයන්ට ප්‍රතිලාභ ලැබෙන විදිහට ඔවුන්ව රක්ෂණය කිරීමට යන වියදම, එතකොට ශ්‍රමිකයන්ව පුහුණු කිරීමට අදාළ වියදම්, හදිසි අනතුරකදී නීතිය පැත්තෙන් ගෙවීමට සිද්ධ වෙන වියදම්, ආයතනය තුළ විමර්ශන කටයුතු වලට සිදුවන වියදම් වගේ බොහෝ දේවල් මේ ගණයට අයිති වෙනවා. වක්‍ර වියදම් තමයි ශ්‍රමිකයන්ට හානියක් වුණොත් ඔවුන්ට ආයතනයේ වැඩට එන්න බෑ. එතකොට ඔහු වෙනුවට తాවකාලික ශ්‍රමිකයෙක් අපි යොදවන්න අවශ්‍යයි. එහෙමත් නැත්නම් සිටින ශ්‍රමිකයන්ට OT දීලා ඔවුන්ව තියාගන්න සිද්ධ වෙනවා අපේ කාර්ය කිරීම සඳහා. ඉතින් මේක වක්‍ර වියදමක් වෙනවා. මේ වගේ ශ්‍රමිකයන්ව අමතර කාර්යයන්ට පුහුණු කිරීමට යන වියදම, අනතුර නිසා සිදුවන හානි පිළිසකර කරන්න යන වියදම. යම්කිසි අනතුරක් වුණාට පස්සේ වැඩපළේ පරිසරයේ යථා තත්ත්වයට ගේන්න අවශ්‍යයි. එතකොට ඒ කාලයේදී සිදුවන පාඩුවත් වක්‍ර වියදමක් විදිහට තමයි අපිට දරන්න සිද්ධ වෙන්නේ. මේ අනතුරු නිසා අපේ නිෂ්පාදන ධාරිතාව අවම වෙනවා. ඒකත් එක්තරා ආකාරයක වියදමක්. මේ වගේ දේවල් තමයි වක්‍ර වියදම් කියන කොටසට අයිති වෙන්නේ. එතකොට මේ හදිසි අනතුරු වලට හේතු මොනවාද? ඒ පුද්ගලයන් අතර පුද්ගලයෙක්ට යන්ත්‍රය සමග තිබෙන අසාර්ථක sannivedanaya. ඒක ඍජුවම බලපානවා
බොහෝමයක් අනතුරු වලට. දුර්වල වැඩපුරුදු. ඒ කියන්නේ යම් කාර්යයක් කිරීමේදී ඒකට අදාළව නිවැරදි ක්‍රියාවන් භාවිත නොකිරීමට පුරුදු වී සිටීම. හොඳම උදාහරණය තමයි පොඩි පොඩි වැඩවලදී ශ්‍රමිකයෝ ආරක්ෂිත උපාංග භාවිත කරනවා අඩුයි. හැබැයි මොකක් හරි අනතුරක් වුණොත් ඒක නිදහසට කාරණයකුත් නෙවෙයි. මත්ද්‍රව්‍ය භාවිත කිරීම. ඕනෑම පුද්ගලයෙක් හොඳ සිහියකින් හොඳ සෞඛ්‍ය තත්වයකින් වැඩ කළොත් තමයි ආරක්ෂාකාරී වෙන්නේ. නමුත් මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඒ දෙකම නැති වෙනවා. වැඩබිමකදී විතරක් නෙවෙයි එදිනෙදා මාර්ග අනතුරු වලුණු ප්‍රතිශතයක් විදිහට ගොඩක් අනතුරු සිද්ධ වෙන්නේ මේ කියන මත්ද්‍රව්‍ය භාවිතය නිසා. හැකියාවක් නොමැතිකම. තමන්ට කිසිම හැකියාවක් හෝ කුඩා හෝ පළපුරුද්දක් නැති කාර්යයක් කිරීමට යාම අනතුරකට කරන අතවැනීමක්. චේතාන්විත ක්‍රියා. එහෙමත් නැත්නම් හැඟීම් නිසා කරන දේවල්. උදාහරණයක් විදිහට එක් ශ්‍රමිකයෙක් වැඩට එනවා තමන්ගේ ගෑනු ළමයාත් එක්ක තරහ වෙලා. එතකොට එයා දවසේම වැඩ කරන්නේ ඒ ස්ට්‍රෙස් එකත් එක්ක. එතකොට වෙන දේ අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අනිවාර්යෙන්ම අනතුරක් සිද්ධ වෙනවා. අනාරක්ෂිත ක්‍රියාකාරකම් සහ අනාරක්ෂිත තත්ත්වයන්. අවදානම අවතක්සේරු කිරීම. ඕනෑම අවදානමක් අවතක්සේරු කරලා නොසලකා හැරියොත් ඒකෙන් වෙන්නේ කරදරයක් විතරමයි. කළමනාකරන පද්ධතියේ අසමත්කම. පද්ධතියක ඉහළින්ම ඉන්න. ඒක මෙහෙයවන පුද්ගලයෝ අසාර්ථක නම් ඒ පද්ධතිය කොහොමත් අසාර්ථකයි. තමන්ගේ ශ්‍රමිකයන්ට හෙන ගහලා ගියත් කමක් නෑ. වැඩේ වෙනවා නම් කියලා හිතන මිනිස්සු නිසා ආයතනයකට හිතාගන්න බැරි තරම් පාඩු සිද්ධ වෙනවා. ඒක ආයතනයකට, රටකට, පවුල් සංස්ථාවකට ඕනෑම තැනකට පොදුයි. අපි අද වීඩියෝෙන් කතා කරා වැඩබිමේදී සිද්ධ වෙන අනතුරු ගැන සහ ඒවාට හේතු පිළිබඳව